ඔබ දන්නවද ලෝකයේ තියෙන භයානකම ඒ වගේම දියුණුම යුද්ධ ටැංකිය මොකක්ද කියලා? හැමෝම කියන්නේ ඒක ඇමරිකාවේ ඒබ්‍රම්ස් කියලායි. හැබැයි ඒබ්‍රම්ස් කියන්නේ එකම එක වර්ගයක් නෙවෙයි. අද අපි කතා කරන්න යන්නේ ඒ පවුලේ අලුත්ම ඒ වගේම මාරාන්තිකම සමාජිකයා ගැනයි. ඒ තමයි M1A2 SEP version 3. මේක නිකම්ම යකඩ ගොඩක් නෙවෙයි. මේක රෝද 4ක් උඩ දුවන සුපිරි පරිගණකයක් කිව්වොත් නිවැරදියි. ඔබ හිතන්න ටොන් 70කට වඩා බර මේ යෝධයා පැයට කිලෝමීටර් 60කට වඩා වේගෙන් එනකොට ඒක හරියට නිකම් මහා කළු ගලක් වේගෙන් පෙරලිලා එනවා වගේ දැනෙයි. හැබැයි මේකේ ඇතුලේ තියෙන තාක්ෂණය ඊට වඩා ගොඩක් ගැඹුරුයි. අද අපි මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද මේ SEP version 3 එක ලෝකේ අංක 1 යුද්ධ ටැංකිය වෙන්නේ කියලා. අපි කවුරුත් දන්නවා යුද්ධ ටැංකියක් කිව්වම මුලින්ම මතක් වෙන්නේ ඒකේ තියෙන ලොකු තුවක්කුව. හැබැයි M1A2 SEP version 3 එකේ ඇත්තම පවර් එක තියෙන්නේ TV ඇසට පෙනෙන්නේ නැති දේවල් ඇතුලේ. මේකේ නමේ තියෙන SEP version 3 කියන එකේ තේරුම තමයි System Enhancement Package version 3 කියන එක. ඒ කියන්නේ මේක කලින් තිබ්බ මාදිලි වලට වඩා තාක්ෂණිකව දසදහස් වාරයක් දියුණුයි. ඔබ හිතන්න ගෙදර තියෙන පරණ පරිගණකයකට අලුත්ම ප්‍රොසෙසර් එකක් දාලා අලුත්ම බැටරියක් දාලා ඒක සුපිරි වේගවත් කළා වගේ වැඩක් තමයි මෙතනත් වෙලා තියෙන්නේ. දැන් මේක කරලා තියෙන්නේ සටන් බිමේදී සතුරාව විනාශ කරන්නමයි. යුද ටැංකියක් කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් සරලව හිතමු. සරලවම කිව්වොත් මේක හරියට සන්නාහයක් ඇඳගත්ත ලොකු ආයුධයක් අතට ගත්ත නයිට් වරයෙක් වගේයි. හැබැයි මේ නයිට් වරයාට දැන් තියෙන්නේ X-ray S2ක් සහ සතුරාව කිලෝමීටර් ගණනක් ඈත තියදී හඳුනා ගන්න පුළුවන් ඉවක්. SCP V3 එක නිර්මාණය වෙන්නේ ඇයි? ඒකට හේතුව සතුරාගේ තාක්ෂණයත් දවසින් දවස දියුණු වෙන නිසා. විශේෂයෙන්ම රුසියාවේ T-14 ආමටා වගේ යුද්ධ ටැංකි වලට මුහුණ දෙන්න නම් මේ වගේ යෝධයෙක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. අපි දැන් මේකේ තාක්ෂණික පැත්තට යමු. මුලින්ම කතා කරමු මේකේ තියෙන ලියුලිට් එහෙම නැත්නම් සර්වයිවබිලිටි එක ගැන. ඒ කියන්නේ මේ ටැංකිය ඇතුළේ ඉන්න 4 දෙනාගේ ජීවිතය කොහොමද ආරක්ෂා වෙන්නේ කියන එක. ඔබ අහලා ඇති චෝබම් ආමර් එක ගැන. SCP V3 එකේ තියෙන්නේ ඊටත් වඩා දියුණු next generation සන්නාහයක් වෙනවා. මේක හදලා තියෙන්නේ වාණය වලින් විතරක් නෙවෙයි. මේක ඇතුලේ සෙරමික්, ටන්ස්ටන් සහ ෂේකල යුරේනියම් වගේ ලෝකයේ තියෙන ශක්තිමත්ම ද්‍රව්‍ය මිශ්‍ර වෙලා තියෙනවා. මේක හරියට හෙල්මට් එකක් ඇතුලේ තියෙන ස්පොන්ජ් එකක් වගේයි. සතුරු උණ්ඩයක් වැදුනම ඒකේ ශක්තිය උරාගෙන ඇතුලේ ඉන්න අයට හානියක් නොවන විදිහට තමයි මේ සන්නාහය වැඩ කරන්නේ. හැබැයි මෙතනදී මතුවෙන ප්‍රශ්නයක් තියෙනවා. මේ වගේ ලොකු ආයුධයක් සහ බර සන්නාහයක් තියෙනකොට ටැංකිය බර ගොඩක් වැඩි වෙනවා. බර වැඩි වෙනකොට ඒක දුවන්න අති දැවැන්ත ශක්තියක් අවශ්‍ය වෙනවා. අන්න එතනදී තමයි මේ SCP V3 ටැංකියේ අලුත් පවර් සිස්ටම් එක වැඩට එන්නේ. ඔබ දන්නවද සාමාන්‍යයෙන් අපේ වාහනවල තියෙන්නේ පිස්ටන් එන්ජින් කියලායි. හැබැයි මේ ඒබ්‍රම්ස් ටැංකියේ තියෙන්නේ AGT 1500 කියන ගෑස් ටර්බයින් එන්ජිමක්. මේක හරියට ජෙට් යානයක එන්ජිමක් වගේයි. එකෙන් පිටවෙන සද්දේ නිසාම තමයි මේකට විස්පරින් ඩෙත් කියලා කියන්නේ. මොකද සතුරාට ඇහෙන්නේ නැතිව ළඟටම එන්න මේකට පුළුවන්. මේ යුද්ධ ටැංකියේ තියෙන ලොකුම දියුණුවක් තමයි ADL හෙවත් Ammo Data Link කියන එක. මේකේ තේරුම මොකද්ද? හිතන්න ඔබ සතුරෙක්ට වෙඩි තියන්න යනවා කියලා. සාමාන්‍යයෙන් තුවක්කුවකින් වෙඩි තිබ්බම උණ්ඩේ ගිහින් වදිනවා විතරයි. හැබැයි මේ ටැංකියේ උණ්ඩේ සහ ටැංකිය අතර කතා කරන්න පුළුවන් සංනිවේදන පද්ධතියක් තියෙනවා. ඒ කියන්නේ මේ ටැංකිය උණ්ඩේට තීරණය කරන්න පුළුවන් ඒක පුපුරන්න ඕනේ කොයි වෙලාවෙද කියලා. සතුරා බිත්තිය පිටිපස්සේ හැංගිලා ඉන්නවනම් උණ්ඩේට පුළුවන් ඒ බිත්තිය උඩින් ගිහින් හරියටම සතුරා ඉන්න තැනදී පුපුරන්නත්. මේක හරියට රිමෝට් එකෙන් පාලනය කරන බෝම්බයක් වගේ වැඩක් වෙනවා. තව දෙයක් තමයි මේකේ තියෙන අලුත්ම IFLIR සිස්ටම් එක. ඒ කියන්නේ Improve Forward Looking Infrared කියන එක. සරලව කිව්වොත් කරුවල මීදුම වගේම දුම අසලෙදි සතුරාගේ ශරීරයේ තාපය හඳුනාගෙන ඒ රූපේ ඊටම පැහැදිලිව HD වීඩියෝවක් විදිහට තිරය මත පෙන්වන්න මේකට පුළුවන්. ඔබ හිතන්න සතුරා හිතන් ඉන්නේ Taman ආරක්ෂිතයි කියලා. හැබැයි කිලෝමීටර් 4ක් ඈත ඉන්න
මේ SCP-V3 ටැංකිය එකේ ඉන්න කමාන්ඩර්ට පේනම සතුරා සිගරට් එකක් බොන එක පවා. අන්න ඒ තරම් පැහැදිලිව දකින්න මේ තාක්ෂණය උදව් වෙනවා. දැන් අපි කතා කරමු මේ ටැංකියේ තියෙන මාරාන්තිකම ආරක්ෂක පද්ධතිය ගැන. ඒ තමයි ට්‍රොෆි කියන ඇක්ටිව් ප්‍රොටෙක්ෂන් සිස්ටම් එක. මේක හිතාගන්න බැරි තරම් වේගවත් එකක්. හිතන්න සතුරු ටැංකියක් හෝ සතුරු සෙබලෙක් RPG එකකින් මේ ටැංකියට වෙඩි තියනවා කියලා. සාමාන්‍යයෙන් නම් එක ටැංකිය වැදිලා ටැංකිය විනාශ වෙන්න ඕන. හැබැයි මේ ට්‍රොෆි සිස්ටම් එකේ තියෙන රේඩාර් මගින් අර එන මිසයිලය තප්පරයකින් 10න් පංගුවකදී හඳුනා ගන්නවා. ඊට පස්සේ ටැංකිය පුංචි උණ්ඩ ටිකක් නිකුත් කරලා අර එන මිසයිලය ටැංකිය වදින්න කලින් අහසේදීම විනාශ කරලා දානවා. මේක හරියට ඔබ දෙසට එන ක්‍රිකට් බෝලයක් ඔබ ළඟට එන්න කලින් තවත් කුඩා බෝලයකින් ගහලා ඉවතට විසි කරනවා වගේ වැඩක්. මේ නිසා SCP-V3 එක කියන්නේ සතුරාට විනාශ කරන්න ඉතාම අපහසු ඉලක්කයක්ද වෙනවා. අපි දැන් මේකේ තියෙන ඉලෙක්ට්‍රොනික මට්ටම ගැන බලමු. ඔබ දන්නවද මේ ටැංකිය හැම දෙයක්ම පාලනය වෙන්නේ ඩිජිටල් තිර හරහා කියලා. මේකට කියන්නේ විෂුවලයිසේෂන් කියලයි. ටැංකිය ඇතුළේ ඉන්න අයට එළිය මොකක්ද වෙන්නේ කියලා බලන්න ටැංකියේ එළියට ඔළුව දාන්න ඕන නැහැ. ටැංකිය වටේටම තියෙන කැමරා පද්ධති මගින් අංශක 360ක දර්ශනයක් ඇතුළේ තියෙන තිරවලට ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි. Tamanගේ හමුදාවේ අනිත් ටැංකිය කොහෙද තියෙන්නේ සතුරා කොහෙද ඉන්නේ කියන එක මැප් එකක් කරහා හැමෝටම දකින්නටත් සලස්වනවා. මේක හරියට මල්ටිප්ලේයර් වීඩියෝ ගේම් එකක් වගේ හැමෝම එක තොරතුරු බෙදා ගන්න ටැංකියක් වෙනවා. මේ SCP-V3 ටැංකියේ තියෙන තවත් සුවිශේෂී දෙයක් තමයි මේකේ තියෙන APU එක. සාමාන්‍යයෙන් ටැංකියක හැම දෙයකම පවර් එක දෙන්නේ ප්‍රධාන එන්ජිමෙන්. හැබැයි ප්‍රධාන එන්ජිම වැඩ කරනකොට ශබ්දය වැඩි. ඒ වගේම රස්නයත් වැඩි. එතකොට සතුරාට ලේසියෙන්ම මේ ටැංකිය හඳුනා ගන්න පුළුවන්. හැබැයි SCP-V3 එකේ තියෙන ඇක්සලරි පවර් යුනිට් එක නිසා ප්‍රධාන එන්ජිම ඔෆ් කළා තිබ්බත් ටැංකියේ තියෙන රේඩාර්, කම්පියුටර් සහ ආයුධ පද්ධති වැඩ කරනවා. මේක නිසා ටැංකියට පුළුවන් එක තැනක හොරෙන් සැඟවිලා ඉඳන් සතුරා එනකම් බලාගෙන ඉන්න. සතුරා හිතන්නේ මේක නිකම්ම නවත්තලා තියෙන වාහනයක් කියලායි. හැබැයි ඇතුළේ ඉන්න අය සතුරා එනකම් සීරුවෙන් බලාගෙන ඉන්නවා. මේ යුද ටැංකියේ ප්‍රධානම ආයුධය වෙන්නේ 112mm M256 ස්මූත් බෝ තුවක්කුවයි. මේකෙන් නිකුත් කරන උණ්ඩ ගමන් කරන්නේ ශබ්ද වේගයටත් වඩා 3-4 ගුණයක වේගයෙන්. සරලව කිව්වොත් ඔබ ඒ උණ්ඩේ යන සද්දය අහන්න කලින් ඒක ඔබ ඉන්න තැනටම ඇවිත් ඉවරයි. ඒ වගේම මේ තුවක්කුවට පුළුවන් ඕනෑම බිමක කොච්චර ගැස්සෙන තැනක වුණත් ස්ථාවරව ඉලක්කය වෙත ප්‍රහාර එල්ල කරන්න. ඔබ හිතන්න වතුර වීදුරුවක් ටැංකියේ තුවක්කුව උඩින් තිබ්බොත් ටැංකිය කොච්චර වේගෙන් පල්ලම් උඩින් ගියත් අර වතුර වීදුරුව හැලෙන්නේ නැති තරමට මේකේ ස්ටැබ්ලයිසර් පද්ධතිය දියුණුයි. හැබැයි මේ හැම දෙයකටම වඩා වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි මේ ටැංකියේ නඩත්තුව. SCP-V3 එක නිර්මාණය කරලා තියෙන්නේ ඊටම ඉක්මනින් අලුත් වැඩියක් කරන්න පුළුවන් විදිහට. මොකක් හරි කොටසක් කැඩුනොත් ඒක ගලවලා අලුත් එකක් දාන්න ගත වෙන්නේ ඊටම සුළු වෙලාවක්. මේක සටන් බිමකදී මාරම වාසියක් වෙනවා. මොකද සතුරාගේ ටැංකියක් කැඩුනම ඒක අතහැරලා දාලා යන්න වෙනකොට මේ ටැංකියට පැය කිහිපයකින් ආයෙත් සටන් බිමට ගේන්න පුළුවන් හැකියාවක් පවතිනවා. මේක සටන් බිමේදී මාරම වාසියක් වෙනවා. මොකද සතුරාගේ ටැංකියක් කැඩුනම ඒක අතහැරලා දාලා යන්න වෙනකොට මේ ටැංකියට පුළුවන් පැය කිහිපයකින් රිකවරි වෙලා ආයෙත් සටන් බිමට යන්න. M1A2 SCP version 3 එක කියන්නේ නිකම්ම තවත් එක් ආයුධයක් නෙවෙයි. ඒක අනාගත යුද පිටියේ තීරකයයි. මේකේ තියෙන තාක්ෂණය, ආරක්ෂාව සහ වේගය නිසා මේක ලෝකයේ තියෙන භයානකම ගොඩබිම් වාහනය බවට පත් වෙලා තියෙනවා. සමහර විට අනාගතයේදී මේක මිනිසුන් රහිතව පාලනය කරන්නත් පුළුවන් වෙයි. ඒ කියන්නේ මේ යෝධයා තනිවම තීරණ අරගෙන සතුරා විනාශ කරන්න තරම් බුද්ධිමත් වෙයි. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ යුද්ධය කියන්නේ නරක දෙයක් වුණත් රටක ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි තාක්ෂණයක් තිබීම අත්‍යවශ්‍යයි. SCP version 3 එක කියන්නේ ඇමරිකානු ඉංජිනේරු ශිල්පය සහ තාක්ෂණය උපරිම සලකුණක්. මේ යෝධයා සටන් බිමට එනවා කියන්නේ සතුරාට තමන්ගේ පරාජය බාර ගන්න සිද්ධ වෙනවා කියන එකයි. මොකද මේකත් එක්ක හැප්පෙන්න පුළුවන් මට්ටමේ
වෙනත් කිසිම දෙයක් මේ වෙනකොට ලෝකේ නිර්මාණය වෙලා නැහැ. ඉතින් මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් අපේ channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි අදට සමුගන්නවා. ඔයාලට සුබ දවසක්.